කොනිචිවා ඔගෙන්ගි දෙස්කා අද අපිට තියෙන්නේ අපේ වීඩියෝ සිරිස් එක පස්සෙන වීඩියක් කතා කරන්න. හරි අපි හෙනම් අද වීඩියෝකට යමු. හරි අද අපිට තියෙන්නේ නාක්ෂර පේලිය එකෙන් නා නී නු නේ නෝ ඉරගන හෝඩි නාක්ෂර පේලිය. අබල මේ අකුරු එකකට ලියන්න කොහොමද ඒ වගේ මේ අකුරු ශබ්ද කරන්න කොහොමද ඒ වගේ මේ අකුරට දාලා එක්සාම්පල් ටිකක් මේ ගාම බලාගෙන යන්න. හරි වීඩියෝ එකේ අන්තිමට මේකට අදාළ එක්සාම්පල් ටිකේ ෆුල් නෝට් එකක් වලට හම්බ වෙනවා. ඒ වගේම එක්සාම්පල් ටිකත් ආයිමත් එක්ස්ප්ලেইন කරනවා මුලින් ඉඳන්ම. හරි අපි එන වීඩියෝ එක පටන් ගමු.なな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 な花火花火花火花花花にににににににににににににににににわにわにわ人形人形人形ぬぬ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 ぬいぐるみぬいぐるみぬいぐるみ犬
犬、犬。ね、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 猫、猫、猫。玉ねぎ、玉ねぎ、玉ねぎ。の、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 のり、のり、のり。床の間、床の間、床の間。හරි දැන් අපි අකුරු පුරුදු වුණා. අපි පුරුදු වෙච්ච අකුරු වලින් අපිට එක්සැම්පල් ටිකක් තියෙනවා. පළවෙනි එක්සැම්පල් එක විදිහට අපිට තියෙන හනබි. හනබි. හනබි කියන්නේ මල් වෙඩි වලට. දෙවෙනි එක්සැම්පල් එකේ අපිට බලන්න පුළුවන් හන 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 කියන්නේ මල් වලට. තුන්වෙනි එක්සැම්පල් එකේ විදිහට අපිට තියෙනවා නිවා. නිවා. නිවා කියන්නේ ගෙවත්ත. හරි ඊළඟ එක්සැම්පල් එක විදිහට අපිට තියෙනවා නින්ජියෝ. නින්ජියෝ කියන්නේ ටොයිස් වලට බෝනික්කෝ සෙල්ලම් බඩු ඒ වලට තමයි නින්ජියෝ කියන්නේ. එතන යෝ අකුර ඇදෙනවා. ඒ ඇදෙන එකට අපි ඌ අක්ෂරයක් එකතු කරලා අපි දීර්ඝ ඇදීම කරගෙන තියෙනවා. හරි ඊට පස්සේ එක්සැම්පල් එකේ අපිට තියෙනවා හරි ඊළඟ එක්සැම්පල් එකේ තියෙනවා නොයිගුරුමි. නොයිගුරුමි කියන්නේ පුළුම්බුරෝක ටෙඩි බෑර්ස් ලට අපි කියන්නේ ටෙඩිස්ලා කියලා අන්න ඒ කට්ටියට තමයි කියන්නේ නොයිගුරුමි කියලා. හරි ඊළඟ එක්සැම්පල් එකේ තියෙනවා ඉනු. ඉනු කියන්නේ බල්ලා. එහෙම නැත්නම් ඩොග්. හරි ඊට පස්සේ අපිට තියෙනවා නෙකෝ. නෙකෝ කියන්නේ පූසට. ඊළඟ එක්සැම්පල් එක අපිට තියෙනවා තමනෙගි. තමනෙගි කියන්නේ අනියන් වලට ලූණු වලට. ඒ වගේම ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් නොරි. නොරි කියන්නේ මුහුදු පැලෑටි වර්ගයක්. ආහාරයට ගන්න මුහුදු පැලෑටි වර්ගයක්. හරි ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් තොකොනොමා. තොකොනොමා කියන්නේ ජපාන් සම්ප්‍රදායික ගෘහ නිර්මාණ කලාවක්. හරි එතකොට මේ විඩිය ගත මෙතින් අවසන් කරනවා. එතකොට මේ විඩියෝකට අදාළව අපි කතා කරපු එක්සැම්පල් ටිකට අදාළ නෝට් එක ඔයාලට පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ Google Drive එක ලින්ක් එකක් දාලා
නෝට් එක පල්ල දාලා තියෙන වාලතින මේ නෝට් එක ඩවට් කරගන්න. එතකොට අපි දැනට වර්ඩ්ස් 50ක් අපි දැන් කතා කරලා තියෙනවා. ඒ වර්ඩ්ස් 50ම හොඳට පාඩම් කරගන්න. හරි. එහෙනම් අද මේ වීඩියෝ එක අවසන් කරනවා. ඉත්තකිමාස්